අයිබෝන් මේ කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක් මම මේ අද වීඩියෝ එකකින් ගේන්නේ. දැන් අපි ඉන්නේ හැමිලින්නා ෆින්ලන්ඩ් වල හැමිලින්නා ප්‍රාන්තේ නගරයේ කෙට්ටු මෑන්ති කියන ප්‍රදේශයට අදාළව වාහන නවත්වා තැබීම සම්බන්ධව ෆින්ලන්තයේ තියෙන නීති රීති සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් තමයි මේ කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ පාර දෙපැත්තේ වාහන දෙපැත්තේ නෑ මේ අපි දැන් යනකොට අපිට පේනවා අපේ දකුණු අත පැත්තෙන් වාහන ටිකක් පාක් කරලා තියෙනවා. එතකොට මේ ෆින්ලන්තයේ තියෙන වාහන නැවැත්වීම සඳහා වන නීති රීති එක එක ස්ථාන අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේ ෆින්ලන්තයේ අපිට මේ පේන මේ හිම වැටලා තිබ්බට පස්සේ මේ හිම අස් කරන්න ඒ නගරයේ නගර සභාව සතියේ යම් නිශ්චිත දිනයන් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිශ්චිත දිනයන් වල එයාලගේ වාහන නැවැත්වීමේ සයින් බෝඩ්ස් වල ඒ නිශ්චිත දිනයන් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ කාලවකවානු මෙන්න මේ දිනයන් වල මේ ස්ථානවල වාහන නවත්වා තැබීම තහනම්. දැන් උදාහරණයක් විදිහට මෙතන අපි බලන්න අපිට පේනවා නෝ පාකින් සයින් එකක් එක්කම යට කහ පාට බෝඩ් එකක් තියෙනවා. වොයි මස්සා. එතකොට අපිට පේනවා යම්කිසි ඩේට් රේන්ජ් එකක් 11 මාසේ 15 ඔය 11යි 15 කියලා තියෙනවා ඩෑෂ් ආයි 3යි 31 ඒ කියලා කියන්නේ නොවැම්බර් 15 සිට මාර්තු 31 දින දක්වා තෝර්ස් තායිසින් කියලා කියන්නේ අපි බ්‍රහස්පතින්දා දිනයන් වල කෙල්ලෝ KLO කියලා කියන්නේ කෙල්ලෝ අපි වෙලාව දක්වන 8 සිට 12 බ්‍රහස්පතින්දා දිනයන්නේ උදෑසන 8:12 අතර මෙම ස්ථානයේ අපිට පාක් කරන්න බෑ. ඉතින් ඒක බොහොම වැදගත් වෙනවා රියදුරන්ට. මොකද මේ ස්ථානයේදී එහෙම පාක් කරොත් අනිවාර්යයෙන්ම යාලා දඩ මුදලකට යටත් කරනවා. මේ තියෙන්නේ ඒ අදාළ තවත් ඒ වගේ සයින් බෝඩ් එකක් මෙතන තියෙන්නේ නගර සභාවෙන් දැනුවත් කරලා තියෙනවා. මේක පුද්ගලික රථ ගාලා ඒ වගේම අවසරලත් අයට විතරයි මෙතන පාක් කරන්න පුළුවන්. නැත්නම් අපිට යුරෝ 60ක දඩ මුදලකට යටත් වෙන්න සිද්ධ වෙනවා. රයිට්. බලන්න පේනවා නේද මෙහිම ගොඩ ගැහිලා තියෙනවා. දැන් අපිට සමයක දැන් ස්ප්‍රින්ට් එක එන්න හදන්නේ වින්ටර් එක ඉවරලා පාර දෙපැත්තේ මේ වගේ හිම ගොඩ ගැහිලා තියෙනවා. මේවා ඉතින් අස් කරන්න උදේ වාහන එහෙම ඇවිල්ලා ඒවා අස් කරනවා. ඒවට බාධාවක් වෙන විදිහට අපේ වාහන නවත්වා තැබුවොත් අනිවාර්යයෙන්ම යාලා ඒ දඩ මුදල ලංකාවේ වගේ නවත්තලා පොලිසියෙන් ලියන්නේ නැහැ. මෙහි කරන්නේ යම් නියෝජිත ආයතනයක් ඉන්නවා පාක්‍ය පෙට්ටි කියලා. එයාලා ඇවිල්ලා ඒ අදාළ දඩ මුදල සිස්ටම් එකට ඇතුළත් කරලා වාහනේ ෆොටෝ 8ක් විතර ගහනවා හතර වටින්ම. ඒ ෆොටෝස් ටික අප්ලෝඩ් කරනවා අදාළ සිස්ටම් එකට. අපිට පුළුවන් ඒකේ අදාළ දඩ පත්‍රිකාව අරගෙන ඒකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඒ විස්තරය අනුව ඒ දඩ පත්‍රිකාව ගෙවන්න. දැන් මෙතනක් තියෙනවා පෞද්ගලික රථ ගානකට ඔයාලට පේනවා ඇති නෝපාගේ සයින් එකත් එක්ක යටින් විස්තරයක් දාලා තියෙනවා. ඒ වගේම අවසරලත් අයට පමණයි මෙතන පාක් කරන්නත් පුළුවන්. හොඳයි ස්තුතියි. එහෙනම් තවත් දවසක හමු වෙනතුරු අදට සමුගන්නම්. මේ ඔබේ ෆින්ලන්ත තොරතුරු දැන ගැනීම සඳහා වන තවත් එක් YouTube නාලිකාවක් Story of Family. අපේ channel එකට subscribe එකක් දෙන්න, like කරන්න, share කරන්න, දැනුවත් වෙන්න. නම් බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්.